මෙහා පැත්තේ තියෙනවා ගෝවා. මාව වටන්න නැතුව එකයි යන පිනම ඇති ලබන ආත්මේ මිනිස්සෙක් වෙන්න. අපි මේ විදින තැන පොල්මන් කතාවකුත් තියෙනවා කියලා. සනු සඳු එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද යන්නේ ඔය පේන කන්දක් උඩ තියෙන පුංචි ගෙදරකට. ඒක තමයි අපේ අම්මගේ ගම. ඉතින් අපේ අම්මගේ ගම තමයි වැලිමඩ ඌව පරණ ගම. බදුල්ලේ ඉඳන් පැයක විතර දුරක් තියෙනවා වැලිමඩට. ඉතින් අපි තව විස්තර ඉදිරියේදී කතා කරමු. දැන් ඔයාලා මේ දකින්නේ අපේ අම්මලාගේ ගේ ළඟම තියෙන පාර. ওই පාරෙන් තමයි අම්මලා ගෙදරට යන්නේ. ඉතින් ඔය තියෙන්නේ කැරට් රගාවක්. මෙහා පැත්තේ තියෙනවා ගෝවා. ඊට පහලින් තියෙනවා බොංචි. ඉතින් වැලිමඩ තියෙන්නේ තනිකරම ෆ්‍රෙෂ් එළවලු පළතුරු. ඉතින් මේ ගමනට අපේ අම්මා අප්පච්චි මල්ලි තුන්දෙනාත් එකතු වෙලා ඉන්නවා. මං ඔයාලට යාළුව වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම්. අපි මේ වීඩියෝ එක vlog එකක් දාන්න හිතාගෙන කරපු වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තටම මේකේ වීඩියෝ දෙපාරකට කරපුවා තියෙනවා. 2024යි 2025යි. ඒ අවුරුදු දෙකේම අපි ගියේ වගේ වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා. මම ඒ ඔක්කොම එකතු කරලා තමයි ලොකු වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. මෙන්න තියෙනවා මගේ ලස්සන පවුල. ඔය ඉන්නේ සනුයි මමයි මගේ මල්ලි. එතකොට ඔය බටු වැටයක් වගේ ඉන්නේ අපේ අම්මගේ නංගිගේ පුතා. එතකොට ඔය ඈතින් එන කපල් එක තමයි මගේ අම්මයි අප්පච්චි. පේනවනේ තාම 18 ජෝඩුව වගේ ඉන්නේ. ඒ දෙන්න ඉතින් හැමදාම ඔහොම ඉන්නවා නම් මීට වඩා දෙයක් කොහෙද? හැම ළමයාම ඉතින් තමන්ගේ අම්මයි තාත්තයි වයසට යනවට කැමති නෑනේ. ඉතින් ළමයි මෙතන මාර ලස්සන view එකක් තිබුණට මෙතනින් එහාට ගම්මාන ගොඩක් තියෙනවා. ඒ මිනිස්සුන්ට බස් එකකටවත් යන්න විදිහක් නෑ. මොකද බස් එක මෙතනින් එහාට යන්නේ නැහැ. අපේ ගම නම් තියෙන්නේ මෙතනින් එහා නෙමෙයි. අපි මේ ලස්සන බලන්න ඕනේ හින්දා පොඩ්ඩක් උඩට ඇවිත් ඉන්නේ. ඒ මිනිස්සු හරි පව් ඉතින්. මේ ඉතින් අපේ අප්පච්චි පොළොන්නරුවේ ඉඳන් පැය 8ක් 9ක් වගේ යනවනේ මෙහෙට එන්න. ඉතින් වාහනේ අරගෙන ඇවිල්ලා එයාට මහන්සි නිසා එයා ටිකක් රෙස්ට් කරනවා. එයාට අලුත් යාළුවෙක් හම්බෙලා එයාට දැන් අපිව මතකත් නැහැ. එයාත් එක්ක නිදි. අපි ඉතින් පහුවදා ටිකක් හවස් වෙන්න අපේ අත්තම්මලාගේ ගෙට පොඩ්ඩක් උඩහින් තියෙනවා ලොකු කන්දක්. අපි ඒ කන්ද බලන්න ගියා. මේ ඉතින් එතන ඉඳන් තමයි මේ දඟලන්නේ. පේනවනේ මේ පැත්තේ ලොකු ප්‍රපාතයක් තියෙනවා. එහා පැත්තේ තවත් කන්දක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ පේන ප්‍රපාතය කඳු දෙකක් මැද්දෙන් තියෙන බෑවුමක්. ඉතින් ඔයාලා විශ්වාස කරන්න මේ කන්දෙන් එහා පැත්තේ පවා ගෙවල් තියෙනවා. ඉතින් ඒ මිනිස්සු යන්නේ අපි මේ දැන් වීඩියෝ එකේ පෙන්නපු අපි ඉන්න පාරේ. අනේ ඉතින් මගේ සුදු මහත්තයාට මාව වටන්න නැතුව එකයි යන පිනම ඇති ලබන ආත්මේ මිනිස්සෙක් වෙන්න. ඉතින් මේ තියෙන්නේ 2024 වීඩියෝ ළමයි. ඒ හින්දා ඔයාලා හොඳට බලා ගන්න. අපි අවුරුද්දකින් කොච්චර වෙනස් වෙලාද කියලා ඉස්සරහට බලන්න. මේ කන්දෙන් ළමයි උඩ ඉඳන් පහලට සමහර දවස්වලට ඌරෝ වැටෙනවලු. ඒ කියන්නේ ඔය ගෝණුවමු වගේ සත්තු වැටෙනවලු. ගෝණුව නැද්ද කොහෙද? මේ ඒ කියන්නේ ප්‍රපාතයක් නිසා උන් පහලට වැටිලා මැරෙනවලු. හැබැයි මම දැකලා නැහැ. මේ කට්ටිය කියන කතා තමයි කිව්වේ. මේ ටික නම් පොඩි ළමයි බලන්න එපා. පොඩි ළමයින්ට හොඳ නෑ. මේ පොඩි ළමයි බලන්න එපා. මම ආයිත් කිව්වා. වල දන්නවද මේ තැන අපි මේ විදින තැන පොල්මන් කතාවකුත් තියෙනවා කියලා. මං කියන්නේ මේ මිනිස්සෙක් මැරිලා එහෙම වෙච්ච දෙයක් නෙමෙයි. අපේ අත්තම්මා එනවලු දර ගෙනියන්න මේ ටිකට. ඒ කියන්නේ මේ පාරෙන් ගිහින් දර අහුලගෙන ගෙදර යනවලු. එයාට කවදාවත් තනියම ඇවිල්ලා දර අහුලගෙන ගිහින් රැට නිදා ගන්න බැරිලු. ඒ කියන්නේ හැමදාම එහෙම තනියෙන් දර අහුලන්න ආවතු එක වෙන්නේ. ඒ කියන්නේ නිකන් එයාට නිදා ගද්දි පේනවලු නිකන් අර මේ පොඩි කොල්ලෝ වගේ මිටි කෙනෙක් නට එනවා ළඟට පේනවලු. ආයෙත් පියාගත්තම ආයෙත් එහෙම පේනවලු. ඊට නිදා ගන්නම බැරිලු. ඊට පස්සේ පැත්තේ ඉන්න තෙල් වගේ වතුර නැගෙන ගන්න යාට කියලා තෙල් වතුර ගත්තමලු හරියන්නේ. අර මට්ට පොල්ල හරි මොකක් හරි කියලා තියෙනවනේ. අන්න එහෙම එකක්. දැන් අපි මේ යනකම්වත් එහෙම දෙයක් දාන්නේ නැහැ. අපි ගෙදරම මහනවත් තම මේ මට්ටය හිටියද ඒවානෝ. අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි ඔක්කොමත් එක්කනේ ගියේ. තනියෙන් නම් ගිහින් නැහැ කවදාවත්. ඉතින් එයාට 3-4 පාරකට වඩා වෙලා තියෙනවලු. ඒ නිසා එයා තනියම යන්නේ නැහැලු.
දැන් ඔයාලා හිතයිද දන්නේ අනේ මේ කිකි බොරු ඔය වගේ කතා වෙනවද කියලා. සත්තමයි අපේ අත්තම තමයි එහෙම කිව්වේ. ඉතින් එයා මට බොරුවක් කිව්වද කියන මම දන්නේ නැහැ. මං ඒ කතාව තමයි ඔයාලට කිව්වේ. කොහොම වුණත් මට නම් හිතෙනවා මේ කතාව වල ඇත්තක් ඇති කියලා. පරිසරය නම් හරිම ලස්සනයි. ඒ වුණාට ඉතින් කූඩැල්ලොත් අඩුවක් නැහැ. මේ කූඩැල්ලොත් මාර විදිහට ඉන්නවා. මේ වීඩියෝග්‍රැෆර් තමයි මගේ මල්ලි. මම යකින් කාරුණික විල්ලා සිටිනවා වීඩියෝ කිරීමේ හැකියාව තව දියුණු කරගන්න කියලා. මන් දන්නේ මේ මොනවා වීඩියෝ කරනවද කියලා. මේ හෙළමොයම ඊට වඩා ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒත් ඉතින් කවුද හිතුවේ නුදුරු අනාගතයේදී මේ විදිහට මට vlogs දාන්න හම්බෙයි කියලා. හැබැයි ඊළඟ පාර ගියාම අනිවාර්යෙන් ලස්සන වීඩියෝ ටිකක් අරගෙන ලස්සන vlog එකක් අරන් එනවා අනිවාර්යෙන්ම. කොහොම වුණත් ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලන් හිටියොත් ඔයාලට තේරෙයි පිරිමි ළමයෙක්ගේ hair style එකෙන් පෙනුම කොච්චරනම් වෙනස් කරන්න පුළුවන්ද කියලා. තාම පොඩ්ඩක් අන්දේ ආවේ මුල් පටන් ගත්ත විතරයි අනන්ති. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මං කලින් කිව්ව දේ ගැන? මං 100%ක් හරි නේද? ඇත්තටම මට හරි දුකයි එහි ලස්සන වීඩියෝ අඩු එක ගැන. දැන් නම් තියෙන අපි ගෙදර යනක මං ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තව ටික කාලෙකින් ආයෙත් එහෙ ගිහින් ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න. වීඩියෝ ටිකක් දාගෙන vlog එකක් අරන් එන්න. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි හැමදාම එකම ටයිප් එකේ වීඩියෝ නෙමෙයි අරන් එන්නේ. ටිකක් වෙනස් ඒවා ගේනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. subscribe කරලා නැත්තම් ඉතින් අදට අපි මෙතනින් නවතිනවා. මේන් අපේ set එක. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.